මේකින් අපි දෙන්න ඕන දේ තමයි නත්තල කියන එක මුළු ලෝකයක්ම සමරන. බලන් ඉන්න අයත් දැන් මේ වෙද්දි නත්තලට ලෑස්ති වෙනවා ඇති. දැන් ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැක්කා සැන්ටා ක්ලෝස් පවා ෂොක් වුණාලු මේ තියෙන ඔෆර්ස් වල. ඉතින් මේ ඇත්තටම මේක මාකටිං ටූල් එකක් වෙලා තියෙනවා. ඇත්තට මනෝජ් මේක අපේ සමාජයට දෙන එක හරිම අමාරු කාර්යභාරයක් වෙලා තියෙනවා. ඔයා කිව්වා වගේ ඇත්ත නත්තල කියන එක මාකටිං ටූල් එකක් වෙලා එක පැත්තකින්. ඉතින් එක පැත්තකින් ඒක වේදනාත්මකයි. මොකද මේ නත්තලේ මේ කාලේ ප්‍රදර්ශනය විය යුතු කතා කළ යුතු එක්කෙනෙක් ගැන විතරයි. මේක කාලෙකට තමයි සීමා වෙන්නේ. දැන් මේක තමයි අපි කතා කරන්න ඕන. මේක හරියද මේ වැඩේ? ඒ කියන්නේ සීමා වෙන්න ඕනේ. ආගමික ශාස්ත්‍රූවරයෙක් මේ ලෝකෙට ඉපදුනා. ඒ නිසා දැන් අපි හොඳ පාටියක් දාන්න ඕනේ කියන එකක් නෙමෙයි මේකේ තියෙන්නේ. කියන්නේ නත්තල කියලා සමරන අපි මේ කාලේ යන්නේ ලෝකයේ ආරම්භය. උන්වහන්සේ අපිට පවතින්න ඉඩ දුන්න නිසා තමයි අපි පවතින්නේ. එතනදිම අර ව්‍යංගයෙන් කියනවා මේ ජීවිතේ මගේ අතේ නෑ කියලා. එතකොට නත්තල කියන එක මේ දෙසැම්බර් 25ටවත් මේ දවස් 365 එක දවසකටවත් සීමා වෙලා තියෙන එකක් නෙවෙයි.